ශාස්ත්‍රීය මතවාදයන් බිඳවැටීමට තුඩුදුන් විඤ්ඤාණවාදය ගැන අද අපි කතා කරමු ද්‍රව්‍යවාදයට එරෙහිව විඤ්ඤාණවාදය තුලින්. අද කතා කිරීමට බලාපොරොත්තු වන මාතෘකාව වෙන්නේ යථාර්ථවාදය හෙවත් නියතිවාදය. මනස ක්වොන්ටම් ලෝකයට. ක්වොන්ටම් වාදය හමුවේ පෙරදුන අයින්ස්ටයින්. ශ්‍රෝඩින්ගර් සමීකරණය. ක්වොන්ටම් වාදය අසම්පූර්ණද? මුලින්ම අපි කතා කරමු මොකද්ද මේ යථාර්ථවාදය එහෙමත් නැතිනම් නියතිවාදය කියන්නේ කියලා. නිරීක්ෂකගේ පැවැත්මක් තිබුණත් හෝ නොතිබුණත් ලෝකය භෞතික ලෙස මේ ආකාරයට පවතින බව සහ ලෝකය මනසේ ගොඩනැගීමක් නොවන බව විශ්වාස කරන வாදයට තමයි අපි සරලවම යථාර්ථවාදී කියලා කියන්නේ. ඒ වගේම නියතිවාදී කියලා කියන්නේ ලෝකය අවිනිශ්චිත නොවන බවත් සහ යන්ත්‍රයක් ආකාරයට ක්‍රියා කරන බවත් සියලුම තත්ත්ව දන්නා විට අනාගතය නිවැරදිව පුරෝකථනය කළ හැකි බව මෙහිදී විශ්වාස කරනවා. ඉතින් මේ දැක්ම බොහෝ විට ගොඩනැගුණේ බටහිර සංස්කෘතියෙන් මූලික කරගනිමුයි. ඒ වගේම මේ දැක්ම තුළ ද්වෛතය නැතිනම් ඩුවලිටි නම් වූ දෙබිඩි සංකල්පය අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ පවතින්නේ කළු සහ සුදු නැතිනම් අඳුර සහ ආලෝකය හොඳ හෝ නරක කියන අන්තයන් දෙකක් පමණක් බව විශ්වාස කරන විශ්වාස පද්ධතින් මත තමයි මේ සංකල්ප ගොඩනැගුණේ. ඉතින් මේකට කියන්නේ දීකෝටික තර්කය නැතිනම් අන්ත දෙකක් පමණක් පැවතීම කියලා. නමුත් අතීත පෙරදිග සංස්කෘතින් පදනම් කරගනිමින් ගොඩනැගුණ දැනුම් පද්ධතිවල ත්‍රිකෝටිකය සහ චතුස්කෝටික ආදී ලෙසට තර්ක ක්‍රමයන් පැවතුණා. ඒ කියන්නේ ත්‍රිකෝටිකයේ ලෙසට හැඳින්වුනේ අන්තයන් තුනක් පැවතීම. පැවැත්ම කියන සංකල්පය සලකලා අපි මේක විස්තර කරොත් ඇත නැත සහ ඇත නැත යන දෙකම එකවර පැවතීම කියන තුන්වෙනි අන්තයත් මෙතන ඉස්මතු වෙනවා. අන්න ඒ නිසා තමයි මේකට ත්‍රිකෝටිකය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට සැලකුවොත් දොරක් සම්පූර්ණයෙන් විවෘතව තියන්න පුළුවන්. ඒ වගේම ඒ දොරම සම්පූර්ණයෙන් වසා තියන්නත් පුළුවන්. තව අවස්ථාවක් විදිහට දොර අඩවන්න තියන්නත් පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී දොර භාගයට විවෘත කරලා සහ දොර භාගයට වසා තියෙනවා කියන අවස්ථා දෙකම සත්‍ය වෙනවා. ඒ කියන්නේ මුල් අවස්ථා දෙකට අමතරව තව තුන්වෙනි අවස්ථාවකුත් තියෙනවා. චතුස්කෝටික තර්කයේදී ඇත නැත ඒ වගේම ඇත සහ නැත කියන තුන්වෙනි අවස්ථාවට අමතරව හතරවෙනි අන්තයක් ලෙස ඇත සහ නැත යන අවස්ථා දෙකම නොපවතී කියන අවස්ථාව සලකනවා. ඒ කියන්නේ දොර ගැන කතා කරොත් හතරවෙනි අවස්ථාවේදී දොරක් පවතින්නේ නැහැ. දොරක් පැවතුණා නම් තමයි ත්‍රිකෝටිකයේ අවස්ථා තුන පමණක් අවශ්‍ය වෙන්නේ. ඒ අනුව චතුස්කෝටිකයේදී ශුන්‍යත්වය කියන ගැඹුරු සංකල්පය ගැන තමයි ඉස්මතු කරන්නේ. නමුත් විද්‍යාලෝකයේ සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් වන අයින්ස්ටයින් සහ නිව්ටන් ආදී වූ අය මේ නියතිවාදය විශ්වාස කළා. අවිනිශ්චිත ලෝකයකට ඔවුන්ගේ කැමැත්තක් තිබුණේම නැහැ. නිව්ටන් විශ්වාස කළේ අවකාශය සහ කාලය නිරපේක්ෂ එහෙමත් නැතිනම් නිරීක්ෂකයා මත පදනම් වෙලා වෙනස් වීමකට භාජනය නොවන ස්ථීර පැවැත්මක් කියලා. නමුත් අයින්ස්ටයින් හිතුවේ තරමක් වෙනස් විදිහකට. ඔහු හිතුවේ නිරපේක්ෂ ලෝකය එක් නිරීක්ෂකයා විසින් සාපේක්ෂව අත්දකිනවා කියන කාරණය. ඒ වගේම භෞතිකවාදීන් සහ ද්‍රව්‍යවාදීන් වන විද්වතුන් විශ්වාස කළේ අපි එදිනෙදා අත්දකින ලෝකය සහ එහි වස්තුන් සැබෑවටම පවතින දේවල් කියන කාරණය. නමුත් නූතන විද්‍යාවට අනුව සැලකුවත් බාහිර වස්තුකින් ලැබෙන උත්තේජනයක් කරා අපගේ මොළය මගින් සිදු කරන සැකසුම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ වස්තුවේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒ වගේම සැත්කමක් කරහා හිස්කබල විවෘත කරලා අපිට දකින්න පුළුවන් අපේ මොළය කියන දේ පවතිනවා කියන දර්ශනය. නමුත් මොළයේ පැවැත්ම තහවුරු කරන්නේ නැතිනම් සකසන්නේ මේ මාංශමය මොළයම නම් මොළය සිදු කරන්නේ හොරාගේ අම්මගේ චරිතය කියන දේ පිළිබඳව සැකයක් එනවා. ඒ කියන්නේ මොළය කියන දේ භෞතිකව පවතිනවා. මෙන්න මේ මොළය හරහා තමයි අපි වස්තුන්ගේ පැවැත්ම අත්දකින්නේ කියන කාරණය ව්‍යාජ ලෙස පෙන්වීමට ඊට වඩා ගැඹුරෙන් පවතින යමකට පුළුවන් කියන කාරණය තාර්කික වෙනවා කියන දේ.
ඉතින් දැන් අපි කතා කරමු මනස කොහොමද ක්වොන්ටම් ලෝකයට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේ ක්වොන්ටම් ලෝකය කියන්නේ අපි එදිනෙදා දකින මේසපුටු ආදී වස්තුන්ගේ පදනම ගොඩනැගුණ පරිමාණයට අදාළ අවකාශමය ප්‍රදේශයට. ඒ කියන්නේ පරමාණුක මට්ටමේ අවකාශයට. මේ අවකාශ පරිමාණයේදී නිව්ටන්ගේ චලිත සමීකරණ වලට අනුව හැසිරෙන්නේ නැති ක්වොන්ටම් වස්තුන් පවතිනවා. ඒ කියන්නේ නිව්ටන්ගේ F සමානයි මේ සමීකරණයට අනුව මේ වස්තුන් හැසිරෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝන වගේ ක්වොන්ටම් වස්තුන් වලට යම් කිසි ස්ථානයක නිශ්චිත පිහිටුමක් නැහැ වගේම පවතින්නේ පිහිටීමේ සම්භාවිතාවක් විතරයි. ඒ කියන්නේ අවකාශය පුරා සම්භාවිතාවලාවක් විදියට පැතිරිලා පවතිනවා කියන අමුතු කතාවක් මෙතනදී ඉස්මතු කරනවා. මේකට අපි කියන්නේ සම්භාවිතා තරංගශ්‍රිතය නැතිනම් වේව් ෆන්ක්ෂන් කියලා. ඉතින් මේ තරංගශ්‍රිතය තුළ ඉලෙක්ට්‍රෝනයට අදාළ තොරතුරු අඩංගු වෙනවා කියන කාරණය තමයි මෙතනදී කියවෙන්නේ. යම් කිසි නිරීක්ෂකෙක් මේ පද්ධතිය නිරීක්ෂණය කළොත් එහෙමත් නැත්නම් මේ ඉලෙක්ට්‍රෝනය පීඩන ස්ථානයේ යම් විදියකින් මනින්න ගියොත් තරංගශ්‍රිතය බිඳ වැටලා ඉලෙක්ට්‍රෝනය අංශුවක් ලෙස යම් කිසි පිහිටුමක් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ නිරීක්ෂණය නිසා තමයි මේ පිහිටීම කියන ලක්ෂණය ඉලෙක්ට්‍රෝනයට ලැබුණේ කියන තර්කය තමයි මෙතනදී ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ නිරීක්ෂකයාගේ මනස යම් කිසි අවස්ථාවක මැදිහත් වෙනවා ඉලෙක්ට්‍රෝනයේ පිහිටීම දැන ගැනීම සඳහා. මේ තර්ක අඩංගුනේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකුණ නීල්ස් බෝ මහතා ප්‍රමුඛ විද්වතුන් ඉදිරිපත් කරපු කෝපන්හේගන් අර්ථකථනය. මේ අර්ථකථනයට අනුව නිරීක්ෂණයට පෙර ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත ස්වභාවයක් නැහැ වගේම අපගේ මිනුම් ක්‍රියාවලිය නැතිනම් නිරීක්ෂණය නිසා මේ හැසිරීමට බාධාවක් පැමිණිලා පද්ධතිය පිහිටුම් අවස්ථා ගණනාවකින් එක් පිහිටුම් අවස්ථාවක් බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිරීක්ෂකයාගේ නිරීක්ෂණය හරහා ලෝකය නිර්මාණය වෙනවා කියන කාරණය. ඉතින් මේ ඉලෙක්ට්‍රෝනයේ පිහිටීම දැනගන්නේ නිරීක්ෂකයාගේ මනස නැතිනම් කොන්ෂස්නස් එක පද්ධතිය සමග ගැටීම නිසා. ඒ අනුව නිරීක්ෂකයාගේ මනස මගින් ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත පිහිටුමක් ලබා ගැනීමට බල කරන තුරු ඉලෙක්ට්‍රෝනය තරංගශ්‍රිතය ලෙස පවතිනවා කියන කාරණය නිරූපණය වෙනවා. මේක බැලු බැලමටම නියතිවාදයට නැතිනම් යථාර්ථවාදයට මරු පහරක් වගේ. ඉතින් මේ ක්වොන්ටම් වාදයට අනුව නිරීක්ෂණයට පෙර ලෝකයේ පැවතීම නැතිනම් යථාර්ථවාදය යනු බොරුවක් කියන දේ තමයි මෙතනදී ඉස්මතු වෙන්නේ. ඒ වගේම නිරීක්ෂකයාගේ මනස තරංගශ්‍රිතයේ බිඳ වැටීමට හේතු වන බව මෙතනදී හුවා දක්වන වැදගත් කාරණයක් වෙනවා. ඊළඟට අපි කතා කරමු ක්වොන්ටම් වාදය හමුවේ අයින්ස්ටයින් පරාජය වුණේ කොහොමද කියලා. භෞතික විද්‍යාවේ ප්‍රගමනය සඳහා පැවැත් වූ සෝල්ලේ සම්මන්ත්‍රණ සඳහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සහභාගී වුණා. භෞතික විද්‍යාව රසායනික විද්‍යාවාදී විශේෂේෂ්ඨ ගණනාවක් සඳහා මේ සෝල්ලේ සම්මන්ත්‍රණ පැවැත්වුණා වගේම 1911 දී පටන්ගෙන 27 වතාවක් මේ සම්මන්ත්‍රණ පැවැත්වුණා. නමුත් 1927 දී පැවැත්වුණ සෝල්ලේ සම්මන්ත්‍රණය තමයි වඩාත්ම තීරණාත්මක සම්මන්ත්‍රණය විදිහට ඉතිහාසයට එක්වුණේ. මෙතනදී තමයි අයින්ස්ටයින් සහ බෝ අතර බුද්ධිමය සටන ඇවිලුණේ. ඉතින් මේ අයින්ස්ටයින් යථාර්ථවාදියෙක් නැතිනම් නියතිවාදියෙක් වුණත් නීල්ස් බෝ කියන්නේ විඥානවාදය මූලික කරගත් පෙරදිග දැනුම් පද්ධති වලින් ආభాෂය ලැබූ විද්‍යාඥයෙක්. නියතිවාදීන්ට අනුව ඕනෑම වස්තුවක පිහිටීම සහ ගම්‍යතාව එකවර නිවැරදි මනින්න හැකියාව පවතින වගේම අවිනිශ්චිතතාව කියලා දෙයක් පවතින්නේ ඒක විශ්වීය නියමයක් නිසා නෙවෙයි. ඒ වගේම ඒ මිනුම්වලදී ලැබෙන අගයන් නිරීක්ෂණීය ප්‍රතිඵලයක් නොවන බව තමයි අයින්ස්ටයින්ගේ අදහස වුණේ. කෙසේ නමුත් කෝපන්හේගන්වාදී නීල්ස් බෝට අනුව හයිසන්බර්ග් අවිනිශ්චිතතා මූලධර්මය විශ්වීය මූලධර්මයක් වගේම නිරීක්ෂණයට පෙර අගයන් පවතින්නේ නැහැ. ඒවා නිරීක්ෂණයේ ප්‍රතිඵලයන් නිසා. මේ පිළිබඳ වාද විවාද තමයි සෝල්ලේ සම්මන්ත්‍රණවලදී ඉදිරිපත් වුණේ. මේ අයින්ස්ටයින් වගේම නියතිවාදී අදහස් දරපු ශ්‍රෝඩින්ගර් කෝපන්හේගන් අර්ථකථනය උපහාසයට ලක් කිරීම අරමුණු කරගෙන තමයි ශ්‍රෝඩින්ගර්ගේ පූසා නම් වූ සිතුවිලි පරීක්ෂණය ඉදිරිපත් කළේ. මේ සිතුවිලි පරීක්ෂණය ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රසිද්ධම සිතුවිලි පරීක්ෂණයක්. මේ පරීක්ෂණයට අනුව එක්තරා පෙට්ටියක් තුළ පූසෙක් විෂ වායුවක් විභාජනයක් සහ
විකිරණශීලී ප්‍රභාවයක් පවතිනවා. ඉතින් මේ විකිරණශීලී ප්‍රභාවය විකිරණ පිටවීම ආරම්භ කරන මොහොත නිශ්චිතව කියන්න බෑ. ඒ ආකාරයට විකිරණ පිට කළොත් එම විකිරණ වැඩි විෂවායු අඩංගු බඳුන පුපුරා ගොස් පූසා මරණයට පත්වන ආකාරයට තමයි මේ ඇටෝම සකස් කරලා තියෙන්නේ. දැන් නිරීක්ෂකයා මේ ඇටෝම සකස් කරලා ටික වෙලාවකින් පෙට්ටිය විවෘත කර බැලුවොත් පූසා ජීවත් වීමට හෝ මරණයට පත්වී තිබීමට සම්භාවිතාව 0.5 බැගින් වෙනවා. කෝපන්හේගන් අර්ථකථනයට අනුව නම් නිරීක්ෂණයට පෙර විකිරණ පිටු අවස්ථාව සහ පිට නොවූ අවස්ථාව යන දෙකම එකවර සිදුවන අවස්ථාවක තමයි පද්ධතිය පවතින්නේ. ඒ කියන්නේ ඒ අවස්ථා දෙක එකවර සිදුවන අධිස්ථාපිත අවස්ථාවක තමයි පද්ධතිය පවතින්නේ. මේ පෙට්ටිය ඇතුළේ ඉන්න පූසා සැලකුවොත් ඒ පූසා මියගිය අවස්ථාවක් සහ ජීවත් වන අවස්ථාවක් යන අවස්ථා දෙකම එකවර පවතින අවස්ථාවක තමයි මේ පූසා පවතින්නේ. ඉතින් මේ මැරුණ නොමැරුණ පූසා යන අදහස අර්ථ රහිත බව ශ්‍රෝඩින්ගර් විසින් පෙන්වා දෙනවා. ඒ කියන්නේ නිරීක්ෂණයට පෙර අධිස්ථාපනයේ පැවතීම එනම් ත්‍රිකෝටිකයේ තුන්වෙනි අවස්ථාවේ පැවතීම විහිළු සහගත බව තමයි ඔහු ඉදිරිපත් කළේ. ඉතින් ශ්‍රෝඩින්ගර් විසින් මේ කරපු ප්‍රහාරය පිළිබඳව අයින්ස්ටයින් සතුටට පත් වුණා. ඒ කියන්නේ ක්වොන්ටම් වාදයේ බිඳ වැටීම සඳහා තමයි මේ තර්කය ඉදිරිපත් වුණේ. නමුත් දක්ෂයෙක් වුණ නීල්ස් බෝ පැවසුවේ ක්වොන්ටම් වස්තුන් වන විකිරණශීලී පරමාණු සහ මහේක්ෂීය ජීවියෙකු වන පූසා යන ද්විත්වය පටලා ගැනීම වැරදි බවයි. එනම් පූසා සහ විකිරණශීලී පරමාණු යන දෙකම එකම වාදයෙන් පැහැදිලි කිරීමට නොහැකි බව තමයි මෙතනදී අදහස් වෙන්නේ. ඉතින් එතනදී සිතූ තරම් සාර්ථකත්වයක් නොලැබූ අයින්ස්ටයින් තවත් එක්තරා සිතුවිලි පරීක්ෂණයක් ගෙනවා බෝර්ව අඩපණ කිරීමේ අරමුණ ඇතුව. ඒක හැඳින්වුවේ ආලෝක පෙට්ටිය කියලා. මේ ආලෝක පෙට්ටිය කියන සිතුවිලි පරීක්ෂණයේදී අයින්ස්ටයින් ඉලක්ක කරේ අවිනිශ්චිතතා මූලධර්මය. අවිනිශ්චිතතා මූලධර්මයට අනුව කාලය හා ශක්තිය එකවර නිවැරදිව මනින්න බෑ. ඉතින් මේ ආලෝක පෙට්ටිය ඇතුලේ ආලෝක ෆෝටෝන යම්කිසි ප්‍රමාණයක් හිර කරලා දුනු තරාදියක එල්ලලා තිබෙනවා. මේ තරාදියේ පාඨාංකය හරහා E = mc වර්ග සමීකරණයට අනුව පෙට්ටිය ඇතුලේ අඩංගු ශක්තියේ සිදුවන වෙනස් වීමක් ස්කන්ධ වෙනස් වීමක් කරහා මනින්න පුළුවන්. නමුත් මේ පෙට්ටියේ එක් පැත්තක පවතින විවෘත කළ හැකි පියනක් මගින් නිශ්චිත කාල සීමාවකට පෙට්ටිය විවෘත කර ශක්තිය නිදහස් වීමට ඉඩ සලස්සා නැවත පියන සංවෘත කරනවා. අයින්ස්ටයින්ට අනුව නිශ්චිත කාල සීමාවකදී නිශ්චිත ශක්තියක් නිදහස් වන බව නිවැරදිව මැනීමට හැකි බව ඔහු ඉදිරිපත් කරනවා. ඉතින් මේ පරීක්ෂණය යමුවේ නීල්ස් බෝ උත්තර නැති වියනවා. බෝ රෑදිව ආකල්පනා කරනවා මේ අභියෝගය පරාද කර කෝපන්හේගන් අර්ථකථනය බේරා ගැනීමට. දවස් කීපයකට පසුව බෝට තේරෙනවා අයින්ස්ටයින්ගේම සිද්ධාන්තයක් බෝගේ ගැලවුම්කාරී වී ඇති බව. ඒ සාධාරණ සාපේක්ෂතාවට අනුව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක සිරස්ව චලනය වන විට කාලය ගත වීමේ වේගය වෙනස් වෙනවා. ඉතින් මේ ආලෝක පෙට්ටිය තුළ ශක්තිය නිදහස් වීම නිසා සිදුවන බර අඩු වීමෙන් පෙට්ටිය තරමක් ඉහළට ඉස්සෙනවා. මේ නිසා සිදුවන සිරස් චලිතය පියන විවෘත වී වැසී ගිය කාල සීමාවේ අවිනිශ්චිත බවක් එනම් කාලය ගතීමේ වේගය වෙනස් කිරීමක් සිදු කරනවා. ඒ අනුව ශක්ති ප්‍රමාණය නිශ්චිතව මැන්නත් ඊට අදාළ කාලය අවිනිශ්චිත වන බව ඔප්පු වෙනවා. ඉතින් බෝ මේ තාර්කික ප්‍රතිප්‍රහාරය අයින්ස්ටයින්ට එල්ල කළයින් පසුව ඔහු නිරුත්තර වී ගොස් තීරණයකට එළඹීමට සිදුවෙනවා. ඒ ඔහු විශ්වාස කරන නියතිවාදය බේරගන්නවාද නැතිනම් සාධාරණ සාපේක්ෂතාව බේරගන්නවාද කියන කාරණය. අයින්ස්ටයින්ට ඔහුගේ සාධාරණ සාපේක්ෂතාව හොඳින්ම විශ්වාස වුවත් නියතිවාදය නම් එතරම් විශ්වාසය දනවන දෙයක් නොවන නිසා අයින්ස්ටයින් පරාජය බාරගන්න. ඊළඟට අපි කතා කරමු මොකක්ද මේ ශ්‍රෝඩින්ගර් සමීකරණය කියන්නේ කියලා. සාම්ප්‍රදායික භෞතික විද්‍යාවේදී මූලිකවම නිව්ටන්ගේ F = ma සමීකරණය මගින් වස්තුන්ගේ චලිතය විස්තර කළත් තරංග යන්ත්‍ර විද්‍යාවේදී ක්වොන්ටම් වස්තුන්ගේ හැසිරීම විස්තර කරන්නේ ශ්‍රෝඩින්ගර් සමීකරණය මගින්. මේ ශ්‍රෝඩින්ගර් සමීකරණය සෙකන්ඩ් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක නැතිනම් දෙවන පෙළ අවකල සමීකරණයක්. මේ සමීකරණ ගැන කතා කරන්න කලින් ඔපරේටර්ස් එහෙමත් නැතිනම් මෙහෙයුම් කාරකයන් මොනවදයි කතා කරලා ඉන්න වෙනවා. අගයන් දෙකක් එකතු කිරීම හෝ අඩු කිරීම යනු ගණිත කර්මයක්. මේ සඳහා එකතු කිරීම නම් වූ මෙහෙයුම් කාරකය යොදා ගන්න. ඒ ආකාරයටම කලනය නම් වූ ගණිත විධි ක්‍රමයේ භාවිතා වන
අවකලනය සහ අනුකලනය යනු ගණිත කර්ම දෙකක්. මෙහිදී අවකලනය සලකා බැලු විට අවකලනය සිදු කිරීම සඳහා අප මෙහෙයුම් කාරක නැතිනම් ඔපරේටර්ස් භාවිතා කරනවා. ඉතින් මේ ඔපරේට එකක් සැලකු විට යම්කිසි විචල්යක් මත පදනම් වෙනවා. මේ ඔපරේට එකට අදාළ ශ්‍රිතයක් ඔපරේට එක භාවිතා කර අවකලනය කරන්න පුළුවන්. ඒ හරහා නව ශ්‍රිතයක් ව්‍යුත්පන්න වෙනවා. මේ ආකාරයට අවකලනය කිරීමේදී මුල් ශ්‍රිතය සහ සංගුණකයක් ලැබී නම් පමණක් මේ ශ්‍රිතය අයිගන් ශ්‍රිතයක් ලෙස සහ සංගුණකය අයිගන් අගේ ලෙස හඳුන්වනවා. ඒ ආකාරයට ක්වන්ටම් භෞතිකයේදී සාමාන්‍ය ලෝකදී මෙන් නොව එම වස්තුන්ගේ එක් එක් ගුණයන් නිරීක්ෂණය කිරීමට අදාළව මෙහෙයුම් කාරක පවතිනවා. උදාහරණයක් ලෙස පිහිටීම ලබාදීමට පොසිෂන් ඔපරේටර් නැතිනම් පිහිටුවීමේ මෙහෙයුම් කාරකය අවශ්‍ය වෙනවා. එලෙසම ගම්මතාව ශක්තියාදී වූ මිනුම් සඳහා වෙන වෙනම මෙහෙයුම් කාරක පවතිනවා. මේ මෙහෙයුම් කාරක තරංග ශ්‍රිතය මත ක්‍රියා කිරීමෙන් ඊට අදාළව අයිගන් අගයන් හෙවත් මැනීමට හැකි අගයන් බවට පත්වෙනවා. මේ සරල අදහස තමයි ශ්‍රෝඩින්ගර් සමීකරණයට පදනම වෙන්නේ. ඉතින් මේ සමීකරණය ගොඩනැගෙන්නේ ඉලෙක්ට්‍රෝන වැනි අංශුවල ශක්ති සංස්ථිතිය පදනම් කරගනිමින්. එනම් ඉලෙක්ට්‍රෝනයක මුළු ශක්තිය එහි චාලක ශක්තිය සහ විභව ශක්තියේ එකතුවට සමාන වෙනවා. මේ තොරතුරු සියල්ලම අඩංගු වෙන්නේ මේ තරංග ශ්‍රිතේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝනයේ ක්වන්ටම් න්‍යායට අනුව තරංග ශ්‍රිතය ලෙස ගණිතමය ලෙස නිරූපණය කරන්න පුළුවන්. මේ තරංග ශ්‍රිතය කාලය සහ පිහිටීම මත රඳා පවතින ශ්‍රිතයක්. දැන් අපි පහත ආකාරයට ඒකමාන විභවලින්දක සිර වූ ඉලෙක්ට්‍රෝනයක මුළු ශක්තිය සේවීම සඳහා ශ්‍රෝඩින්ගර් සමීකරණය විසඳමු. මුලින්ම මෙහිදී හැමිල්ටෝනියන් ඔපරේට එක නැතිනම් මුළු ශක්තිය ලබා ගැනීම සඳහා වූ ඔපරේට එක අපට භාවිතා කරන්න වෙනවා. මෙය තරංග ශ්‍රිතය මත ක්‍රියා කිරීම හරහා මුළු ශක්තිය සඳහා වූ අයිගන් අගයන් ලබා දෙනවා. එනමුත් මෙහිදී සරල බව සලකා තරංග ශ්‍රිතය කාලය ඔස්සේ වෙනස් නොවන X දිශාව ඔස්සේ පමණක් විචලනය වන ඒකමාන ශ්‍රිතයක් ලෙස සලකමු. ඉතින් මේ විභවලින්දේ සීමාවෙන් දෙපස අනන්ත විභවයක්ද ලිඳේ පතුලේ ශුන්‍ය විභවයක්ද පවතින ලෙස දක්වා ඇත්තේ සමීකරණය සරල වීම සඳහායි. මේ අනන්ත විභවයක් පවතින ස්ථානයක් කරා ඉලෙක්ට්‍රෝනයට ගමන් කිරීමට නොහැකි නිසා මෙම ලිම් පතුලට පමණක් තරංග ශ්‍රිතය සීමා වෙනවා. ඒ අනුව ලිම් පතුල එනම් ඉලෙක්ට්‍රෝනයේ පවතින ස්ථානය සඳහා විභව ශක්තිය සඳහා වූ මෙහෙයුම් කාරකය ඉවත්ව යනවා. ඒ අනුව පහත ආකාරයට ප්‍රධාන ක්වොන්ටම් අංකය සිම්පල් n වූ ශක්ති මට්ටමක් සඳහා ශක්තිය මේ ආකාරයට ලැබෙනවා. මෙය ද්විමාන මෙන්ම ත්‍රිමාන අවකාශය සඳහා යොදා ගැනීමෙන් පරමාණුවට පවා යෙදීමට හැකියි. ඒ ආකාරයට යෙදීමෙන් පරමාණුක කාක්ෂිකවල හැඩයන් පවා පුරෝකථනය කිරීමට හැකියි. අවසාන වශයෙන් කෙටියෙන් සාකච්ඡා කරමු මේ ක්වන්ටම් වාදය අසම්පූර්ණද කියලා. නිරීක්ෂණ ප්‍රතිඵල නිවැරදිව පැහැදිලි කිරීමට ක්වන්ටම් න්‍යාය සමත් වුණත් අයින්ස්ටයින් නිරන්තරයෙන් පැවසුවේ ක්වන්ටම් න්‍යාය අසම්පූර්ණ බවත් දෙවියන් ධාතු ක්‍රීඩාවෙන් නොදෙන බවත්. එනම් මේ සම්භාවිතාව යනු විශ්වයේ යථාර්ථය නොවන බව කියන කාරණයයි. එයට පිළිතුරු වශයෙන් නිල්ස් බෝ පැවසුවේ කළ යුත්තේ කුමක්දැයි දෙවියන්ට උපදෙස් නොදෙන ලෙසයි. මෙතනදී දෙවියන් ලෙස අදහස් කළේ විශ්වය වන නමුත් ක්වන්ටම් න්‍යාය මූලික සිද්ධාන්තයක් නොවන බව වර්තමානය වනට පැහැදිලි වෙලා තියෙනවා. ඒ කියන්නේ ආලෝක වේගයට ආසන්න වේගවලින් ගමන් කරන කුඩා වස්තුන්ගේ හැසිරීම විස්තර කිරීමේදී ක්වන්ටම් න්‍යාය නිවැරදි වන්නේ නැහැ කියන කාරණය. එයට හේතු වන්නේ එම වස්තුන්ගේ හැසිරීම විස්තර කිරීමට ක්වන්ටම් න්‍යායට වඩා මූලික වූ සහ නිවැරදි වූ ක්වන්ටම් ශ්‍රේෂ්ඨ න්‍යායක් පවතින බැවින්. කෙසේ වුවද නිව්ටන්ලාගේ සහ අයින්ස්ටයින්ලාගේ ද්‍රව්‍යවාදය බිඳ දැමීමට බෝර්ලාගේ විද්‍යාත්මක විඤ්ඥානවාදය ඉවල් වූ බව නම් ඉතිහාසයට එක්ව තිබෙනවා.